හරි ඉතින් සුබ දවසක් හැමෝටම මම ජීවන්. ඉතින් අපි මීට කලින් වීඩියෝ එකේදී කතා කරා Arduino software එක install කරන විදිහ සහ download කරන විදිහ. ඉතින් මම ඒ වීඩියෝ එකේදී කිව්වා ඔයාලට අද අපි කතා කරන්නේ නැත්නම් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Arduino board එක පාවිච්චි කරලා පුංචි LED bulb එකක් නැත්නම් මෙන්න මේ වගේ චූටි LED bulb එකක් කොහොමද on off කරන්න කියලා. ඉතින් එකට අදාළ circuit එක හදන විදිහ සහ මේක program කරන්න කොහොමද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. රයිට් ඉතින් ඔයාලට මම අද මේ වැඩේ කරලා පෙන්නන්න පාවිච්චි කරනවා සිමියුලේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. ඉස්සෙල්ලාම අපි සිමියුලේෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් ඇඳලා බලමු සර්කිට් එක කොයි වගේද සහ වැඩ කරන්නේ කොහොමද කියලා. මම ඊට පස්සේ කියලා දෙන්නම් ඇක්චුවලි මේක කොහොමද අපි කරලා බලන්න කියලා. රයිට් ඉතින් මම මේ වැඩේට අද පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා Tinkercad කියන platform එක. ඉතින් අපිට පුළුවන් Tinkercad කියන platform එක පාවිච්චි කරලා මේ දේ කරන්න. අපි බලමු Tinkercad පාවිච්චි කරලා කොහොමද මේ අදාළ සිමියුලේෂන් එක රන් කරලා බලන්න කියලා. රයිට් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ කම්පියුටර් එකෙන් වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් එකට යන්න ඕන. ගිහිල්ලා ඔයාලා Google එකේ ටයිප් කරන්න Tinkercad කියලා. මෙන්න මේ විදිහට Tinkercad කියලා ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ ඉස්සෙල්ලාම ඔයාලට එනවා මෙන්න මේ විදිහේ ලින්ක් එකක් www.tinkercad.com කියලා. ඔයාලට තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකට යන එක. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක ක්ලික් කරලා වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඉතින් මේකට චුටි වෙලාවක් යනවා. ඉතින් ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එකත් එක්ක තමයි මේක බලපාන්නේ. රයිට්. ඔන්න ලෝඩ් වුණා Tinkercad platform එකේ මේන් ඉන්ටර්ෆේස් එක. ඉතින් ඊළඟට ඔයාලට මේකේ account එකක් හදාගන්න ඕන. මේකේ free account එකක් හදාගන්න පුළුවන්. ඉතින් normally ඔයාලගේ Gmail එකයි ඊට අමතරව ඔයාලගේ තවත් චුටි තොරතුරු ටිකක් දෙන්න ඕන. example එකක් විදිහට ඔයාලගේ නම සහ birthday එකේ වගේ තොරතුරු ටිකක් දීලා ඔයාලට පුළුවන් account එකක් හදාගන්න free. ඉතින් account එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් විවිධ circuits design කරන්න. ඊට අමතරව මේකේ 3D model design කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැඩ කිහිපයක් කරගන්න පුළුවන්. රයිට් මේ විදිහට ඉන්ටර්ෆේස් එක එනවා. ඔයාලට තියෙන්නේ මෙතන create කියන එක ක්ලික් කරන්න. create කෙනෙක් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතනින් circuit කියන එකට යන්න. ඉතින් මේ විදිහට circuit කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අවශ්‍ය circuit එක මේකේ සිමියුලේට් කරලා බලන්න. මොකක්ද සිමියුලේට් කරනවා කියලා කියන්නේ? ඉතින් ඇක්චුවලි අපි සර්කිට් එකක් හදන්න කලින් අපිට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරලා ඒ අදාළ කොම්පෝනන්ට්ස් ඇඩ් කරලා ඒ සර්කිට් එක අපිට හදලා බලන්න පුළුවන් ඇත්තට මේක වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් මේ විදිහට සර්කිට්ස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ තමයි අපේ අදාළ සර්කිට් එක අපි ඩිසයින් කරන්න ඕන. ඉතින් මෙන්න මේ දකුණු පැත්තේ කොනේම පහළ බලා ගන්න පුළුවන් ඔයාලට විවිධ කොම්පෝනන්ට්ස් කිහිපයක් තියෙනවා. රෙසිස්ටර්ස්, LED bulbs, push button, ඊට අමතරව potentiometers, capacitors, switches, batteries ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ වැඩේට පාවිච්චි කරන Arduino board එකක් මේ සිමියුලේෂන් ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට ක්ලික් කරලා මේක ඩ්‍රැග් කරලා ගන්න ඔයාලගේ මෙන්න මේ කොටසට. ඉතින් මේ විදිහට ඩ්‍රැග් කරලා ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් අපි මේ වැඩේට පාවිච්චි කරන Arduino Uno board එකම තමයි මෙතන තියෙන්නේ. නැත්නම් මෙන්න මේ Arduino Uno R3 කියන version එකට අදාළ සිමියුලේෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වැඩේ කරන්න අපිට තව අවශ්‍ය වෙනවා බ්‍රෙඩ් බෝඩ් එකක්. මම මේ විදිහට මෙතනින් බ්‍රෙඩ් බෝඩ් එකක් ගන්නවා. ඉතින් බ්‍රෙඩ් බෝඩ් එකයි ඊට අමතරව මේකට අපිට තව අවශ්‍ය වෙනවා පුංචි LED බල්බ් එකක්. මෙන්න මෙතන තියෙනවා LEDs. right. ඔන්න මම LED බල්බ් එකකුත් මෙතෙන්ට ඩ්‍රැග් කරලා ගත්තා. ඊළඟට අපිට මේ වැඩේට අවශ්‍ය වෙනවා පුංචි රෙසිස්ටර් එකක්. රෙසිස්ටර් එක අවශ්‍ය නැහැ කියලා මම චුට්ටක් කියන්නම් ඔයාලට. සාමාන්‍යයෙන් මේ Arduino board එක ගත්තොත් එම Arduino board එක වැඩ කරන්නේ 5 volt වගේ voltage එකකින්. ඒ කියන්නේ volt 5කින් තමයි Arduino board එක වැඩ කරන්නේ. අපි USB port එක අරහම ඒකට voltage එක input කරොත් අපි 5.5 ලබා දෙනවා. ඒ කියන්නේ average අපි 5 volt වත් අඩුම දෙන්න ඕන මේක වැඩ කරන්න. හැබැයි මේ විදිහට චූටි LED bulb එකක් ගත්තොත් එම මෙන්න මේ LED bulb වැඩ කරන්නේ ඊටාම කුඩා විදුලියකින් සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් 80ක් වගේ ඇම්පියරේජ් එකක් එක්ක ඊට අමතරව වෝල්ට් ගත්තොත් එම සාමාන්‍යයෙන් 2.1 වගේ වෝල්ට් දෙකක් වෝල්ට් 1.9ක් වගේ වෝල්ටේජ් එකකින් මේ බල්බ් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අද මේ බල්බ් එක අපි සම්බන්ධ කරන්නේ අපි මෙන්න මේ Arduino board එකේ තියෙන digital pins වලට. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් 0 සිට 13 දක්වා digital pins 14ක් තියෙනවා. ඉතින් මේ digital pin එකකට සම්බන්ධ කරලා තමයි අපි මේ බල්බ් එක on off කරලා බලන්න යන්නේ. නැත්නම් මේක ප්‍රෝග්‍රෑම් කරන්න යන්නේ. ඉතින් මෙතනදී මේ පෝට්ස් වලින් සාමාන්‍යයෙන් ඇවරේජ් අවුට් වෙනවා වෝල්ටේජ් එක විදිහට ගත්තොත් එම් වෝල්ට් 4ක් 4.5ක් වගේ විදුලියක්. ඉතින් ඒ විදුලියෙන් මේ බල්බ් එකට යම්කිසි දෙයකට හානි වෙන්න පුළුවන්.
ඉතින් මේ හානිය අවම කරන්න අපිට පුළුවන් මේ විදිහේ දාරිත්‍රකයක් දාරිත්‍රකයක් නෙමෙයි රෙසිස්ටර් එකක් නැත්නම් අපි කියනවා ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරන්න පුළුවන්. ප්‍රතිරෝධකය හරහා කරන්ට් එක දෙනකොට අපිට බල්බ් එකට අවශ්‍ය විදුලිය අඩු කරලා ලබා දෙන්න පුළුවන්. ඉතින් ප්‍රතිරෝධකයෙන් කරන්නේ ගලන් ධාරාවකට බාධාවක් ඇති කරන එක. නැතිනම් අපි කියනවා රෙසිස්ටර් එකක් හරහා අපිට පුළුවන් කරන්ට් එක අඩු කරලා යවන්න පුළුවන් යම්කිසි පරිපථයකට හෝ නැත්නම් යම්කිසි කොම්පෝනන්ට් එකකට. හරි ඉතින් අපි මීට කලින් මේ බ්‍රෙඩ් බෝඩ් එක ගැන ඉගෙන ගත්තා. මම මෙතනදිත් ඔයාලට චුට්ටක් බ්‍රෙඩ් බෝඩ් එක ගැන කියලා දෙන්නම්. ඉතින් මේ දින බ්‍රෙඩ් බෝඩ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ පොඩි ඩොට් එකකට මගේ මේ කම්පියුටර් එකේ කර්සර් එක ලං කරාම මෙන්න මේ විදිහට ඊට අදාළ කොටස් කීපයක් නැත්නම් ඩොට්ස් කීපයක් කොළ පාට වෙනවා. ඉතින් මේ කොළ පාට වෙන එකෙන් අදහස් කරන්නේ කරන්ට් එක ගමන් කරන දිශාව. ඒ කියන්නේ මෙන්න මේ රතු පාට වෙන ඩොට් එකට කරන්ට් එක දුන්නොත් මේ කොළ පාට වෙලා තියෙන ඩොට්ස් හැම එකකම කරන්ට් එක ගමන් කරන එක තමයි වෙන්නේ. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ මැද කොටස් දිගේ කරන්ට් එක ගමන් කරන්නේ උඩ අතට හෝ පහළ අතට. ඒ වගේම තමයි මෙතන මේ අපි කතා කරා රතු පාට සහ නිල් පාට කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ කොටස් දිගේ කරන්ට් එක ගමන් කරන්නේ දික් අතට. නැත්නම් අපි කියනවා වමේ සිට දකුණට හෝ දකුණේ සිට වමට. ඉතින් මෙතනදී අපි මේ විදිහට යම්කිසි පින් එක නැත්නම් මේ සිදුරකට කරන්ට් එක දුන්නොත් එම ඒ කරන්ට් එක මේ දෙපැත්තටම ගමන් කරනවා නැත්නම් වමේ සිට දකුණට ගමන් කරන එක තමයි වෙන්නේ. රයිට් අපිට පුළුවන් මේ LED බල්බ් එක සම්බන්ධ කරන්න මේ බ්‍රෙඩ් බෝඩ් එකේ අපිට ඕනම තැනකට. ඉතින් බ්‍රෙඩ් බෝඩ් එකට සම්බන්ධ කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඒ දේ තමයි LED බල්බ් එකේ ධනාග්‍රය සහ ඍණාග්‍රය මොකක්ද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් එම මේ LED බල්බ් එකේ අග්‍ර දෙකක් තියෙනවා. සාමාන්‍ය LED බල්බ් එක අපි RGB LED එකක් ගත්තොත් එම මීට වඩා අග්‍ර එක කීපයක් තියෙනවා. සාමාන්‍ය අග්‍ර 4ක් තියෙනවා. RGB LED බල්බ් එකක් ගත්තොත් මේ වැඩේට අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය LED බල්බ් එකක්. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් එක අග්‍රයක් දිගයි අනිත් අග්‍රය කොටයි. ඉතින් මේ අග්‍රය දිගයි මේ අග්‍රය කොටයි. දිග අග්‍රයට අපි ධනාග්‍රය කියනවා. කොට අග්‍රයට අපි ඍණාග්‍රය කියනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම අපි හරියට දැනගෙන ඉන්න ඕන සහ හරියට සම්බන්ධ කරන්න ඕන. මොකද හේතුව තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ DC වෝල්ටේජ් එක නැත්නම් අපි කියනවා සරල ධාරාව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එතනදී අපි අනිවාර්යයෙන්ම ධන ඍණ නිවැරදිවම සම්බන්ධ කරන්න ඕන මේ අදාළ බල්බ් එකට. හරි ඉතින් මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ අග්‍රය ඇවිල්ලා ධනාග්‍රය මෙතන ඇනෝඩ් කියලා තියෙනවා ඒක ධනාග්‍රය. ඒ වගේම මෙතන කැතෝඩ් කියලා තියෙනවා මේක ඇවිල්ලා ඍණ අග්‍රය. රයිට් අපි මේ LED බල්බ් එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරමු අපේ බ්‍රෙඩ් බෝඩ් එකට. රයිට් ඉතින් මේ විදිහට බ්‍රෙඩ් බෝඩ් එකට සම්බන්ධ කරලා අපිට පුළුවන් මේ LED බල්බ් එකේ ඍණාග්‍රය මෙන්න මේ ඍණාග්‍රය සම්බන්ධ කරන්න පුළුවන් අපේ Arduino board එකේ ඍණාග්‍රයට නැත්නම් Arduino board එකේ ground pin එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙතන ground එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන ground දෙකක් තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන ground තුනෙන් කැමති ground එකකට LED බල්බ් එකේ ඍණාග්‍රය සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මම මෙතන 13 pin එකට ළඟම තියෙන ground එකට සම්බන්ධ කරන්නම් මෙන්න මේ විදිහට. right මෙන්න මේ විදිහට ඔයාලට මේකට y එකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ color එක විදිහට මෙන්න මෙතනින් change කරනවා color එක black විදිහට. මේ වයර් එක ඍණාග්‍රය කියලා අපිට අඳුරගන්න අවශ්‍ය වෙන හින්දා. ඉතින් ඔන්න මම ඒක black විදිහට change කරා. right ඊළඟට මේකේ ධනාග්‍රය තියෙනවා. ඉතින් මේ ධනාග්‍රය අපිට directlyම මෙතන තියෙන මෙතන 13 pin එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මම මේක අයින් කරලා වයර් එක ground එකට සම්බන්ධ කරනවා නැවත වතාවක්. right ඔන්න මම සම්බන්ධ කරා. right ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට මේක ඉතුරුලා තියෙන ධනාග්‍රය අපිට සම්බන්ධ කරන්න පුළුවන් මෙතන තියෙන 13 to 0 වෙනකන් පින්ස් වලට කැමති පින් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම මේ ධනාග්‍රය සම්බන්ධ කරනවා 13 වෙනි පින් එකට. ඉතින් 13 වෙනි පින් එක නිකම්ම සම්බන්ධ කරන්නේ නැහැ. මම සම්බන්ධ කරන්නේ මෙන්න මේ වගේ රෙසිස්ටරයක් පාවිච්චි කරලා ඒ රෙසිස්ටරය හරහා. ඉතින් මට රෙසිස්ටරය මෙන්න මේ විදිහට සම්බන්ධ කරගෙන රෙසිස්ටර් එකේ ඉතුරු අග්‍රය සම්බන්ධ කරගන්න පුළුවන් අපේ Arduino board එකේ 13 වෙනි පින් එකට. මම මේකේ කලර් එක විදිහට දානවා රෙඩ් කලර් එක. මොකද එතකොට අපිට ධනාග්‍රය කියලා අඳුර ගන්න පුළුවන් හින්දා. රයිට් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි පරිපථය ගොඩනගලා ඉවරයි. ඉතින් මෙතනදී මේ පාවිච්චි කරන LED බල්බ් එක අනුව තමයි ඔයාලා මේ රෙසිස්ටර් එක තීරණය කරන්න ඕන සම්බන්ධ කරන්න ඕන මොකක්ද කියලා. ඉතින් රෙසිස්ටර් එකේ අගේ මනින්නේ ohms වලින් අපිට පුළුවන් මෙතනින් ohms අගේ වෙනස් කරන්න. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන්නේ 1 kilo ohms රෙසිස්ටර් එකක්. මෙතන ඔයාලට ඕන නම් ohms අගේ වෙනස් කරලා මෙතන ගලන ධාරාව වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඩිෆෝල්ට් අපිට එන 1 kilo ohms රෙසිස්ටර් එක පාවිච්චි කරලා මේ LED බල්බ් එක පත්තු කරන්න පුළුවන්ද කියලා. රයිට් ඉතින් මේ විදිහට අපි පරිපථය හදාගත්තට පස්සේ අපි මේකට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක ගොඩනගන්න ඕන. නැත්නම් අපි මේක කෝඩ් කරන්න ඕන. අදාළ කෝඩ් එක
හදාගත්තට පස්සේ තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක සරලවම කරන්න පුළුවන් මේ Tinkercad platform එකම පාවිච්චි කරලා. ඉතින් මේකේ සංකීර්ණ පරිපථ ගොඩනගන්න බෑ. හරි සරල පරිපථ කීපයක් ගොඩනගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක ඉතාම සරල පරිපථයකින්ද මේකට අවශ්‍ය කෝඩ් එක අපිට හදාගන්න පුළුවන්ද කියලා. රයිට්. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන කෝඩ් කියන එකට යන්න ඕන. මේ විදිහට කෝඩ් කියන එකට ගියාට පස්සේ මේකේ බ්ලොක්ස් විදිහට ඔයාලට පුළුවන් කෝඩ් කරන්න. ඊට අමතරව මෙතන තියෙනවා ටෙක්ස්ට් කියලා එකක්. ඉතින් ටෙක්ස්ට් වලට ගියාට පස්සේ ඔයාලට කෝඩ් එක සාමාන්‍යයෙන් ලියන්න තියෙන්නේ. මම බ්ලොක්ස් වලින් කියලා දෙන්නම් ඔයාලට මේ වැඩේ ලේසියෙන් කරගන්න ඕනේ හින්දා. මම මෙතන දැනට ඩිෆෝල්ට් මෙතන බ්ලොක්ස් වලින් පොඩි කෝඩ් එකක් තියෙනවා ජෙනරේට් කරලා. ඉතින් මම මේකේ මේ කොටස් ටික සම්පූර්ණයෙන් අයින් කරනවා. රයිට්. මම ඊළඟට කෝඩ් එක කරන විදිහ වලට නැත්නම් කෝඩ් එක මේ බ්ලොක්ස් වලින් අපි ජෙනරේට් කරගන්න විදිය කියලා දෙන්නම්. දැන් මෙතනදී අපි 13 පින් එකට තමයි LED බල්බ් එක සම්බන්ධ කරේ. ඉතින් 13 පින් එකට LED බල්බ් එක සම්බන්ධ කරා නම් අපි මේ කෝඩ් එක ලියනකොට අනිවාර්යයෙන්ම මේ අදාළ පින් එක මොකක්ද කියලා ඩිෆයින් කරන්න ඕනේ. නැත්නම් පින් එක මොකක්ද කියලා පෙන්වන්න ඕනේ. ඒ වගේම තමයි මේ පින් එක අවුට්පුට් පින් එකක්ද ඉන්පුට් පින් එකක්ද ඒක ඔන් කරන්න ඕනද ඒක ඕෆ් කරන්න ඕනද කියලාත් අපි අනිවාර්යයෙන් මෙතනදී කියන්න ඕන. රයිට්. මෙන්න මෙතන තියෙනවා අවුට්පුට් යටතේ set pin කියලා බ්ලොක් එකක් තියෙනවා. මම මේ set pin මේ බ්ලොක් එක මෙන්න මෙතෙන්ට ගන්නවා මේ විදිහට. රයිට්. අරගෙන මෙන්න මෙතනින් අපි දාන්න ඕන මේකට දාලා පින් නම්බර් එක මොකක්ද කියලා. ඉතින් මෙතනදී මම නම්බර් එක විදිහට නම්බර් 13 දෙනවා. මොකද හේතුව අපි LED බල්බ් එක මේ වෙලාවේ සම්බන්ධ කරලා තියෙන්නේ නම්බර් 13 පින් එකට නිසා. රයිට්. ඒ වගේම තමයි මෙතනින් අපිට මේ පින් එක high ද low ද කියලා දාන්න පුළුවන්. ඉතින් මේක output පින් එකක්. high කියලා කියන්නේ on කියන එක, low කියලා කියන්නේ off කියන එක. රයිට්. මෙතන set pin 13 to high. ඒ කියලා කියන්නේ 13 වෙනි පින් එක on කරන්න කියන එක. රයිට්. ඊළඟට මම control වලින් මේකට දෙනවා wait 1 second කියන බ්ලොක් එක. ඉතින් මෙතනදි වෙන්නේ දැන් කියන්නේ 13 වෙනි පින් එක on කරන්න on කරලා තප්පරයක් තියන්න. ඉතින් ඒක තමයි මෙතනදි වෙන්නේ. රයිට්. ඊළඟට අපිට ඕන 13 වෙනි පින් එක off වෙන්න ඕන. රයිට්. අපි ආයෙත් set pin කියන එක අරගෙන මෙතනින් අපි නැවත වතාවක් number 13 select කරනවා. ඊළඟට මෙතනින් low කියන එක දෙනවා. ඒ කියන්නේ 13 වෙනි පින් එක off වෙන්න. ඊළඟට අපි මෙතනදී දෙන්න ඕන 13 වෙනි පින් එක off වෙලා කොච්චර වෙලාවක් තියෙන්න ඕනද කියලා. right ආයෙත් control වලට ගිහිල්ලා අපි wait 1 second කියන එක ගමු. ඉතින් මෙතනදී දැන් ඔයාලට බලා ගන්න පුළුවන් set pin 13 high wait 1 second. ඊළඟට set pin 13 low wait 1 second. ඒ කියන්නේ 13 වෙනි පින් එක on කරන්න on කරලා තප්පරයක් තියන්න. ඊළඟට 13 වෙනි පින් එක off කරන්න off කරලා තප්පරයක් තියන්න. ඉතින් ඕක තමයි වෙන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරාට පස්සේ වෙන්න ඕන මොකක්ද කියලා අපි බලමු දැන් මේක සිමියුලේට් කරලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් start simulate කියන එක දෙන්න. simulate කියන එක දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් අදාළ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවද නැද්ද කියලා. right. අපි දැන් simulate කියන එක දෙමු. හරි. ඉතින් මේ විදිහට initializing කියලා වැටිලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දුන්න ප්‍රෝග්‍රෑම් එක අනුව මෙන්න මේ බල්බ් එක on off වෙන්න පටන් ගත්තා. right. දැන් තප්පරයකට වතාවක් මේ බල්බ් එක on off වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඊළඟට මේ බල්බ් එක on off වෙන වේගය අපිට control කරන්න පුළුවන් බැරිද? ඔව් පුළුවන්. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ චූටි දෙයයි කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී on වෙලා තියෙන උන time එකයි off වෙලා තියෙන උන time එක නැත්නම් අපි කියන delay time එක change කරන්න විතරයි තියෙන්නේ. මෙතන 1 second තියෙන්නේ. මෙතන අපි මේක අපි stop කරමු. stop කරලා මෙතෙන්ට අපි 2 seconds දුන්නොත් එම මෙතෙන්ට අපි 2 seconds දෙනවා. ඒ කියන්නේ දැන් තප්පර දෙකක් on වෙලා තියෙන්න ඕන කියලා කියන්නේ සහ තප්පරයක් off වෙලා තියෙන්න ඕනලු. right මෙතෙන්ටත් අපි 2 දෙමු. ඉතින් මෙතෙන්ට අපි 2 විදිහට නැත්නම් seconds දෙකක් විතර දීලා අපි මෙතෙන් නැවතත් start simulate දෙනවා. බලන්න දැන් මොකද වෙන්නේ කියලා. දැන් කලින්ට වඩා වෙලාවක් බල්බ් එක පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් ප්‍රෝග්‍රෑම් එක තප්පර දෙකකට වතාවක් තමයි වැඩ කරන්නේ. නැත්නම් බල්බ් එක on වෙලා තප්පර දෙකක් තියෙනවා. ඊට අමතරව බල්බ් එක off වෙලා තප්පර දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මේකේ තප්පර ගාන මාරු කරන්න. ඔයාලට මිලිසෙකන්ඩ්ස් වලින් මාරු කරන්න ඕන නම් මෙතන තියෙනවා මිලිසෙකන්ඩ්ස් කියලා ඔප්ෂන් එකක්. ඔයාලට ඕන නම් මිලිසෙකන්ඩ්ස් දාලා මිලි තප්පර වලින් ඔයාලට මාරු කරගන්න පුළුවන්. ඉතින් මිලි තප්පර 1000ක් සමානයි තප්පර 1යි. ඉතින් ඔයාලට පුළුවන් ඒක බෙදලා අවශ්‍ය ගානට ප්‍රෝග්‍රෑම් එක චේන්ජ් කරගන්න. right. ඔන්න තියෙනවා අපේ LED blinking project එක. ඉතින් දැන් මෙතනදී අපි මේක blocks වලින් මේ විදිහට generate කරලා හදාගත්තට මේ Arduino software එක ගත්තොත් එම Arduino software එක තියෙන්නේ blocks වලින් නෙමෙයි. ඒකේ සාමාන්‍යයෙන් අපිට code කරන්න තියෙන්නේ. ඉතින් මේකෙදි අපි අනිවාර්යයෙන්ම computer languages ගැන දැනගෙන ඉන්න ඕන යම් තාක් දුරට. ඉතින් ඔයාලට C C++ වගේ language එකක් දන්නවා නම් සරලම දේවල් ටිකක් දන්නවා නම් මේ දේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. right. හිතන්න ඔයාලා code කරන්න දන්නේ නැහැ කියලා. දන්නේ නැත්නම් මම අද කියලා දෙන්නම් කොහොමද
කෝඩ් එකක් ජෙනරේට් කරන්න කියලා. ඉතින් ඉස්සරහට තව ගොඩක් දේවල් කියලා දෙනවා. ඉතින් අපි පාවිච්චි කරපු Tinkercad කියන platform එකේම මේක ජෙනරේට් කරන විදිය මම කියලා දෙන්නම්. ඉතින් මේ තියෙන්නේ Arduino interface එක. ඉතින් මම මේක පොඩ්ඩක් minimize කරලා නැවත වතාවක් යනවා අපේ Tinkercad කියන platform එකට. right. ඉතින් මෙතන අපි දැන් blocks වලින් කෝඩ් එකක් හදාගත්තා. ඉතින් අපි ඊළඟට බලමු මේකේ ටෙක්ස්ට් එක කොයි වගේද කියලා. right. මෙතන blocks කියන එකෙන් ඔයාලට පුළුවන් ටෙක්ස්ට් කියන එකට යන්න. ඊට පස්සේ මෙතනින් continue කියන එක දෙන්න. දැක්කද? continue කියලා දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර blocks වලින් හදපු කෝඩ් එකට දාලා C++ කෝඩ් එක මෙන්න මේ විදිහට මෙතන දැන් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මෙතන කියන්නේ void setup ඊළඟට තියෙනවා මෙතන pin mode 13 output 13 වෙනි pin එක output pin එකක් විතර ගන්න කියලා තියෙන්නේ. ඊළඟට loop කියන කොටස යටට තියෙනවා මේ setup කියන්නේ මොකක්ද loop කියන්නේ මොකක්ද මේ හැම දෙයක්ම මම පස්සේ ඔයාලට කියලා දෙන්නම්. සරලව මේ ටික විතරක් අද ඔලුවට දාගන්න. pin mode 13 output කියන්නේ මේක output pin එකක්. නැත්නම් number 13 කියන්නේ output pin එකක්. ඊළඟට digital write 13 high. ඒ කියන්නේ 13 වෙනි pin එක on කරන්න delay කොච්චරක් වෙනවද? මිලි තප්පර 2000ක් තියෙනවා. මෙතන කියන්නේ මිලි තප්පර 2000ක් on කරලා තියන්න. ඊට පස්සේ digital write 13 low ඊළඟට delay 2000 කියලා තියෙනවා. ඒ කියන්නේ මිලි තප්පර 2000ක් මේක off කරලා තියන්න කියලා තමයි කියන්නේ. right. මේක තමයි අපි ඉස්සෙල්ලා blocks වලින් generate කරගත්ත පොඩි ප්‍රෝග්‍රෑම් එකකට දාලා C++ කෝඩ් එක. ඉතින් ඔයාලට පුළුවන් ඊළඟට මෙන්න මේ කෝඩ් එක මෙතනින් කොපි කරගන්න. නැත්නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න නැතුව මෙතනින් මේ විදිහට control C ගහලා කොපි කරගෙන ඔයාලගේ Mac එකක් නම් තියෙන command C type ගාලා මේක කොපි කරගන්න ඕන. කොපි කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ Arduino software එකට ගිහිල්ලා මෙතන මේ interface එකේ තියෙන මේ පොඩි කෝඩ්ස් ටික කොහොම ටික delete කරලා දාලා මෙතනින් නැවත වතාවක් command V නැත්නම් control V ගහලා මේක paste කරගන්න පුළුවන්. right. ඔන්න තප්පර දෙකකට වතාවක් LED බල්බ් එකක් on off කරන්න ඕන එකට අදාළ කෝඩ් එක දැන් අපි හදාගෙන ඉවරයි. right. දැන් බලමු මෙන්න මේ Arduino board එක සහ මෙන්න මේ LED බල්බ් එක පාවිච්චි කරලා මේ දේ කරන්නේ කොහොමද කියලා. නැත්නම් අපි දැන් ඉස්සෙල්ලා මේක කම්පියුටර් එකෙන් සිමියුලේට් කරලානේ බැලුවේ. ඇත්තටම මේ දේ කරන්න පුළුවන්ද කියලා බලමු. right. මේ වැඩේට මගේ ළඟ LED බල්බ් එකක් තියෙනවා. ඉතින් මම මේකට රෙසිස්ටර් එකක් පාවිච්චි කරන්නේ නැහැ. හේතුව තමයි මගේ අතේ තියෙන්නේ oval shape LED එකක්. මේ LED බල්බ් එකට average 4.5 වගේ වෝල්ට් නෑ නැත්නම් වෝල්ට් 4.5ක් වගේ වෙනකන් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම මේක ඩිරෙක්ට්ලි සම්බන්ධ කරනවා. ඉතින් කරන එකම දේ තමයි මෙන්න මෙතන මම මේ රෙසිස්ටර් එක නැතුව නැත්නම් මේ රෙසිස්ටර් එක අයින් කරලා ඩිරෙක්ට්ලිම මේ Arduino board එක හරහා LED බල්බ් එකට කරන්ට් එක දෙන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් මේ රෙසිස්ටර් එක මම සම්බන්ධ කරන්නේ නැහැ මේ වැඩේදී. right. අපි බලමු කොහොමද මේ දේ කරන්න කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරනවා බ්‍රෙඩ් බෝඩ් එක. අපි ඉස්සෙල්ලා කරා වගේම තමයි මේ විදිහට බ්‍රෙඩ් බෝඩ් එක අරගෙන බ්‍රෙඩ් බෝඩ් එකේ මම එක තැනකට මේ LED බල්බ් එක සම්බන්ධ කරගන්නවා මෙන්න මේ විදිහට. right. මම මෙතනදී LED බල්බ් එකේ ධනාග්‍රය සම්බන්ධ කරේ දකුණු පැත්තට, ඍණාග්‍රය සම්බන්ධ කරේ මේ වම් පැත්තට. ඉතින් මේකට මම තව පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ජම්ප වයර්ස් දෙකක් මේ LED බල්බ් එකට අවශ්‍ය විදුලිය ලබා දෙන්න නැත්නම් Arduino board එකට සම්බන්ධ කරන්න. ඉතින් මෙතනදී මම නිල් පාට වයර් එක සම්බන්ධ කරන්නම් මෙන්න මේ විදිහට ධනාග්‍රයට. ඒ වගේම තමයි දුඹුරු පාට වයර් එක සම්බන්ධ කරනවා ඍණාග්‍රයට. ඉතින් මෙතනදී ජම්ප වයර් වල පාට අදාළ වෙන්නේ නැහැ මේ වැඩේ කරන්න. ඉතින් මම අඳුර ගන්න පුළුවන් වෙන හින්දා මේ විදිහේ වයර් දෙකක් සම්බන්ධ කරනවා වර්ණ දෙකකින්. හරි. ඉතින් අපි මේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේදී අපි LED බල්බ් එක සම්බන්ධ කරේ number 13 pin එකට. නැත්නම් ධනාග්‍රය 13 වෙනි pin එකට සම්බන්ධ කරේ. ඉතින් මම මෙතනදී මේ නිල් පාට අග්‍රය නැත්නම් ධනාග්‍රය සම්බන්ධ කරනවා Arduino board එකේ 13 වෙනි pin එකට මෙන්න මේ විදිහට. ඊළඟට මේකේ ඍණාග්‍රය සම්බන්ධ කරනවා මෙන්න මෙතන තියෙන ground pin එකට. ඔන්න මම ground එකට සම්බන්ධ කරා ඍණාග්‍රය. ඊළඟට ධනාග්‍රය සම්බන්ධ කරා number 13 pin එකට. හරි. දැන් අපි අර සිමියුලේට් කරපු පොඩි LED blinking ප්‍රොජෙක්ට් එකට දාලා actual circuit එක ඩිසයින් කරගෙන තියෙන්නේ නැත්නම් ඩෙවලොප් කරගෙන තියෙන්නේ. ඊළඟට අපි මේක ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. ඉතින් ප්‍රෝග්‍රෑම් කරන්න අපිට පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ වගේ data cable එකක්. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ USB port එකට මේ data cable එක plug කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ කම්පියුටර් එකේ USB port එකට මේ data cable එකේ අනිත් පැත්ත සම්බන්ධ කරගන්න ඕන. මෙන්න මේ විදිහට පුළුවන් ඔයාලට data cable එක සම්බන්ධ කරගන්න. ඉතින් සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන LED බල්බ් එකක් පත් වෙනවා චූටි SMD LED එකක් තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් Arduino board එක වැඩ කරනවද නැද්ද කියලා. ඒ වගේම තමයි number 13 pin එකට සම්බන්ධ කරලා තියෙන හින්දා මේ LED බල්බ් එක ඔයාලට මේ reset button එක එකතාවක් press කරලා උනත් බලා ගන්න පුළුවන්
Arduino board එක හරියට වැඩ කරනවද නැද්ද කියලා. right ඔයාලට පේනවද දැන් මේ කම්පියුටර් එකට මේ මගේ Arduino board එක සම්බන්ධ කරලා LED බල්බ් එකත් සම්බන්ධ කරලා තියෙන්නේ. හැබැයි මේ බල්බ් එක on off වෙන්නේ නැහැ. හේතුව මොකක්ද? මේක ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. නැත්නම් මේ Arduino board එකට දාලා ප්‍රෝග්‍රෑම් එක දාන්න ඕන. ඒ ප්‍රෝග්‍රෑම් එක දැම්මොත් තමයි මේ බල්බ් එක on off වෙන්න පටන් ගන්නෙ. දැන් මේ Arduino board එක දන්නේ නැහැ 13 pin එක output එකක්ද input එකක්ද නැත්නම් මේකේ මොකද්ද වෙන්න ඕනේ කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. මේක ඇවිල්ලා කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නැති බෝඩ් එකක්. අපි බලමු අර ප්‍රෝග්‍රෑම් එක නැත්නම් අපි කම්පියුටර් එකෙන් ඉස්සෙල්ලා ජෙනරේට් කරගත්ත ප්‍රෝග්‍රෑම් එක මේකට කොහොමද දාන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් Arduino software එකට මේ විදිහට යන්න. Arduino software එකට ගිහිල්ලා මෙන්න මේ කෝඩ් එක තමයි දැන් අපි මේ අපේ සර්කිට් එකට දාගන්න ඕන. ඉතින් ඔක්කොටම කලින් අපි කරන්න ඕන දෙයක් තියෙනවා. අපි මේ විදිහට Arduino board එක සම්බන්ධ කරගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම මේ බෝඩ් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගෙන ඉන්න ඕන සහ පෝර්ට් එක සිලෙක්ට් කරගෙන ඉන්න ඕන. ඉතින් ඒකට පුළුවන් ඔයාලට මේ Arduino software එකේ tools කියන එකට ගිහිල්ලා මේ tools කියන option එකට ගිහිල්ලා මෙතනින් board කියන එකෙන් ඔයාලා සිලෙක්ට් කරන්න ඕන Arduino board එක මොකක්ද කියලා. ඉතින් මෙතන Arduino boards වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මම සිලෙක්ට් කරන්නේ Arduino Uno කියන board එක. හේතුව තමයි මම මේ වෙලාවේ මේ වැඩේට Arduino Uno කියන board එක තමයි පාවිච්චි කරන්නේ. right මම Arduino Uno කියන එක සිලෙක්ට් කරනවා. ඊළඟට මම port එක සිලෙක්ට් කරනවා. ආයෙත් tools වලට යනවා. ඊළඟට මෙතන port කියන එකට ගිහිල්ලා මෙතන යටම තියෙන port එක තමයි මම සිලෙක්ට් කරන්නේ. මොකද හේතුව තමයි ඒක තමයි මේ Arduino board එකේ port එක වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වරහණක් ඇතුලේ Arduino Uno කියලා තියෙනවා. ඉතින් මම මේ port එක සිලෙක්ට් කරගෙන ඊළඟට කරන්නේ මේ කෝඩ් එක හරිද වැරදිද කියලා බලනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා මේ කෝඩ් එක වෙරිෆයි කරලා බලන්න පොඩි රයිට් මාක් එකක් තියෙනවා. මේ රයිට් මාක් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට සේව් කියන ඔප්ෂන් එකක් එයි. ඕනනම් මේක සේව් කරන්න පුළුවන් නැත්නම් සේව් නොකර ඉන්න පුළුවන්. මම සේව් කියන එක දෙන්නම්. මෙතනින් බලා ගන්න පුළුවන් කම්පයිලිංగ్ ස්කෙච් කියලා වැටිලා මෙතන චුටි ඉරක් යනවා නිල් පාට. ඔයාගේ Windows PC එකක් නම් තියෙන කොළ පාට ඉරක් තමයි යන්නේ. මෙතනින් වටුණා done compiling කියලා. මේ බෝඩ් එකේ මේ කෝඩ් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ. ඉතින් ඒක හින්දා අපිට පුළුවන් මේ කෝඩ් එක පාවිච්චි කරන්න අපේ වැඩේට. කෝඩ් එකේ මොන හරි error එකක් තිබුණොත් එimhe error එක පෙන්නනවා මේ software එකේ. මම ඒවා ගැන ඉදිරියේදී ඔයාලට කතා කරන්නම්. අපිට ඉදිරියේදී කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. right ඊළඟට පුළුවන් මෙතනින් අපිට upload කියන එක දෙන්න. නැත්නම් upload කියන option එකට යන්න පුළුවන්. upload කියන option එකට ගියාට පස්සේ මේ තියෙන text code එක මේ තියෙන Arduino board එකට upload වෙන එක තමයි වෙන්නේ. right අපි මෙතනින් upload කියන එක දෙමු. ඉතින් මෙතනින් අප්ලෝඩ් කෙනෙක් දුන්නාට පස්සේ අප්ලෝඩින් කියලා වැටිලා done uploading කියලා වැටෙනවා ඊළඟට. right. දැන් බලා ගන්න පුළුවන් අපේ අර කෝඩ් එක මේකේ රන් වෙනවා. right. ඔන්න අපි LED බල්බ් එකට අදාළ ප්‍රෝග්‍රෑම් එක දැම්මා. LED බල්බ් එක ප්‍රෝග්‍රෑම් කරේ නැහැ. අපි ප්‍රෝග්‍රෑම් කරේ අපේ Arduino board එක. Arduino board එකට අදාළ මේ Atmel chip එකේ තමයි අදාළ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඉතින් ඒකට අදාළව මේ බල්බ් එක දැන් on off වෙන්න පටන් ගත්තා. හරි දැන් අපි අර ඉස්සල්ලා කරා වගේම මේකේ තප්පර ගාන වෙනස් කරලා බලමු. ඉතින් ඩිලේ ටයිම් එක චේන්ජ් කරන්න පුළුවන් මේ විදිහට. මම මෙතෙන්ට දෙනවා ඩිලේ ටයිම් එක විදිහට මිලි තප්පර 500ක්. ඒ කියන්නේ තප්පර භාගයකට වතාවක් මේ බල්බ් එක on off වෙන්න කියලා. ඉතින් මිලි තප්පර 1000ක් සමානයි තප්පර 1යි. මම ඊට කලින් එක වලට කිව්වා. ඉතින් මේ විදිහට මිලි තප්පර 500ක් දීලා නැවත වතාවක් මම අප්ලෝඩ් කරනවා. බලමු දැන් ඊට අදාළ ප්‍රෝග්‍රෑම් එක රන් වෙයිද කියලා. දැන් මොකද වෙන්නේ? දැන් කලින්ට වඩා බල්බ් එක ඉක්මනින් on off වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරියටම තප්පර භාගයකට වතාවක් බල්බ් එක on off වෙන එක තමයි මෙතනදී වෙන්නේ. ඊළඟ කාරණාව. දැන් මේ බල්බ් එකට අදාළ ප්‍රෝග්‍රෑම් එක අපි මේකට දාලා තියෙනවා. දැන් මෙතන USB port එක unplug කරොත් එම මේක වැඩ කරන්නේ නැහැ. හේතුව තමයි මේකට අවශ්‍ය කරන්ට් එක අපි ලබා දෙන්න ඕන. ඉතින් දැන් මේකට අපි external power source එකක් පාවිච්චි කරලා හිතන්න power bank එකක් පාවිච්චි කරලා මේකට කරන්ට් එක දුන්නොත් මේ බල්බ් එක වැඩ කරයිද? ඒ කියන්නේ මේකේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවද නැද්ද? අපි ඒක කරලා බලමු. මම මේකට පාවිච්චි කරන්නම් power bank එකක්. ඉතින් මගේ ළඟ තියෙනවා මේ විදිහේ power bank එකක්. මේ power bank එක පාවිච්චි කරලා බලමු මේකට කරන්ට් එක දීලා මේක වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් මේ විදිහටම මම නැවත වතාවක් මේ data cable එක ගලවලා අරගෙන මම මේක සම්බන්ධ කරගන්නවා මගේ Arduino board එකට. මේක අනිත් පැත්ත සම්බන්ධ කරගන්නවා මගේ power bank එකට. ඉතින් මෙතන තියෙනවා power bank එකේ USB port එකක්. මෙතන තියෙන USB port එක තමයි මම data cable එකේ අනිත් පැත්ත සම්බන්ධ කරන්නේ. right ඔන්න සම්බන්ධ කරා. මොකද වෙන්නේ? ඔයාලට බලා ගන්න පුළුවන් මේ power bank එකේ තියෙන power එකෙන් මේ bulb එක දැන් වැඩ කරන්න පටන් ගත්තා. හේතුව තමයි මේ වෙලාවේ මේ Arduino board එකේ අපි දාපු කෝඩ් එක තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි LED bulb එකක් on off කරන්නේ නැත්නම් LED bulb එකක් on off කරන එකට දාලා කෝඩ් එක අපි Arduino board එකට දාලා අදාළ වැඩ කටයුතු කරගන්නේ. දැන් මේකෙන් පුළුවන් එක LED bulb එකක් on off කරන්න විතරද? නැහැ. ඊට වඩා LED bulb විශාල ප්‍රමාණයක් on off කරන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු LED රටාවක් හදන්නේ කොහොමද කියලා LED කිහිපයක් සම්බන්ධ කරලා. ඉතින් ඒ විදිහට පුළුවන් අපිට විවිධ දේවල් නිර්මාණය කරන්න. ඉතින් ඊට අමතරව තව ගොඩාක් දේවල් කරන්න පුළුවන් LEDs පාවිච්චි කරලා සහ LED bulb
වර්ග තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පාවිච්චි කරන සාමාන්‍ය LED ඩයෝඩ් එකක්. මීට අමතරව අපිට කලර්ස් තුනක් තියෙන අපිට RGB LED මේකින් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පික්සල් LED ප්‍රෝග්‍රෑම්ස් කරන්න පුළුවන්. නැත්නම් අපිට ඩිස්ප්ලේ ප්‍රෝග්‍රෑම් කරන්න ගොඩාක් දේවල් කරන්න පුළුවන් මේක පාවිච්චි කරලා. සහ අපිට පුළුවන් ඕන නම් පික්සල්ස් පාවිච්චි කරලා විවිධ දේවල් නිර්මාණය කරන්න ග්‍රැෆිකලි අපිට මොන හරි දෙයක් පේන්න හදන්න පුළුවන් මේ Arduino board එකට පුංචි කෝඩ්ස් එහෙම දාලා. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද මේ දේවල් කරන්න කියලා. ඉතින් මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා අද මම කියලා දුන්න LED blinking ප්‍රෝග්‍රෑම් එක. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. ඉතින් හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක බලමු. ඉතින්